අයිබම් පුතේ මේක අපි මේ අවුරුද්දේ ඉලල් රිසර්ච් ෂීට් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඉලල් 2024 අපේ දරුවන්ගේ රිසර්ච් ඇවිල්ලා තියෙනවා පුතේ. මුලින්ම කියන්න ඕනේ අපේ බහුතරයක් ළමයිගේ තාම හොඳ රිසර්ච් ෂීට් ටිකක් තියෙනවා. ඒ කියන්නේ රෑන්ක් නම් රෑන්ක් A3 නම් A3 A2යි B එක නම් A2යි B එක. ඒ විදිහට අපි පුංචි පන්තියක අපි ලස්සනට වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ කියන්නේ කඩවත ප්‍රදේශයේ අපි අපේ රිසර්ච් ෂීට් එක හැරෙන්නවත් බැරි මට්ටමට අපි රිසර්ච් ෂීට් එකක් හදලා තියෙනවා. ඒක ආයි කන්ෆර්ම් වෙන්නම හදලා තියෙනවා. හරිද? ඒ කියන්නේ වෙන කාටවත් හැරෙන්න බැරි තරමට අපි හදලා තියෙනවායි. ඇත්තටම කැප කිරීමෙන් වැඩ කිරීම නිසා ඒ ළමයට ආපු දෙයක්. දැන් ඊළඟ දේ තමයි මේ රිසර්ච් ආවහම තව සමහර කට්ටියක් ඉන්නවා. Tamanට බලාපොරොත්තු වෙච්ච උපරිම රිසර්ච් ෂීට් එකට යන්න බැරි විච්ච. ඒතර ඒ වගේ දරුවන්ට තමයි මගේ මේ විශේෂ ආමන්ත්‍රණය. ඒගොල්ලෝ අපි හිතමු එයා බලාපොරොත්තු වෙන එයාගේ පොටෙන්ෂල් එකක් තියෙනවා. A3ක් දාන්න. එයා A level හරියට කරලා නැතුව හරියට වැඩ කරන්නේ නැතුව එයාට ඇවිල්ලා තියෙනවා C3. මං කියන්නේ ඒ දරුවා මුලින්ම තීරණය කරන්න එයා A level තමන්ගේ අවුරුදු 13 ඉවර වෙච්ච A level කියන විෂයයට ඔය C3න් කියන කතාව නතර කරගන්නවද නැත්නම් අපි අපේ උපරිම තියෙන A3න් මේ කතාව නතර කරගන්නවද කියන එක මුලින්ම තීරණය කරගන්න. ඒක තව සමහර ළමයි ඉන්න තර්ඩ් සයි කරපු ඒ ළමයි ෆේල් වෙච්ච දරුවෝ ඇති. ඉතින් ඒ දරුවන්ට කියන්නේ පළවෙනි කතාව තමයි දැන් කරන්න දෙයක් නැහැ. දැන් අඬලා වැඩක් නැහැ. මොකද දැන් ඔයා ඒ අනන්න ඕනේ කාලේ නෙමෙයි දැන් තියෙන්නේ. දැන් ඔයා කරපු වැරදි වැඩ ටිකක ප්‍රතිඵලය භුක්ති විඳලා තියෙන්නේ. දැන් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ ජොබ්ස් මාකට් එකට යන්න පුළුවන් හොඳ කෝස් එකක් හෝ යම්කිසි දෙයක් කරලා ඒ ජොබ් මාකට් එකට අවශ්‍ය විදිහට ඒක සකස් කරගන්න. ඒක තමයි ඔයාට කරන්න තියෙන සුදුසුම වැඩේ. ආයි ෆෝර්ස් ෂයි කරලා කැම්පස් යන්න බැරි නිසා අපිට ඊළඟ ෂයි එකක් හිතන්න නැතුව ජොබ් මාකට් එකේ තියෙන දේ ගැන හිතන්න. එතකොට සෙකන්ඩ් ෂයි හෝ ෆස්ට් ෂයි ලියපු දරුවෙක් නම් ඒ දරුවෝ කම්මැලි වෙන්න එපා. ඔයාගේ උපරිමය ඇවිල්ලා නැත්තම් ඔයා පළවෙනි වතාවට මේ උපරිමය ගන්න මොනවද කරන්න ඕන කියලා බලලා ඒ කියන්නේ ආයි කරනවද නැද්ද කියන එක තීරණයකට එන්න මුලින්ම ඇවිල්ලා කරනවා නම් අපි බැහැලම කරන්න. ඒතර බැහැලා කරාම අපිට පුළුවන් මේකේ හොඳ රිසර්ච් ෂීට් එකට යන්න. හරිද? එතකොට අපේ පන්තියේ දරුවන්ට කියන්න තියෙන්නේ ඔයාට මේ ලබන සතියේ කියන්නේ මැයි මාසයේ සිට අපේ රැපිඩ් රිවිෂන් එක පටන් ගන්න. මොකද්ද මේ රැපිඩ් රිවිෂන් එක කියන්නේ? ඒ කියන්නේ පුතේ අපි A level ලියපු දරුවන්ට ඉක්මනින් මතක් වෙන්න සිලබස් එක යාන්ත්‍ර විද්‍යාව කොටස් දෙක ඉතාම ඉක්මනින් සාකච්ඡා කරන්න පටන් ගන්නවා. රාත්‍රී වරුවල මේක ඔන්ලයින් සහ ෆිසිකල් දෙකම ඕගොල්ලන්ට සහභාගී වෙන්න පුළුවන් විදිහට තමයි සකස් කරන්නේ. හරිද? දිනවකවවන අපි කියන්නම්. එතකොට ඒ දරුවන්ට කියන්න තියෙන්නේ ඉක්මනින් මගේ ප්‍රයිවට් නම්බරේ තියෙන ඒ නම්බරයට මැසේජ් එකක් දාලා ඒ නම්බරේ ඕනනම් මේ නම්බරේට ඔයාලට මැසේජ් එකක් දාලා පළවෙනියට ඔයා මේකට සම්බන්ධ වෙලා ඉන්න දවස් එහෙම දැනගන්න අවශ්‍යයි ඔයා. ඒතර අපි ගෲප් එකත් ඒකට සම්බන්ධ කරයි. ඔයා ඒකත් එක්ක සම්බන්ධ වෙන්න ඉතාලම ඉක්මනින් අපිට පුළුවන් මේකේ ප්‍රචාරණ කටයුතු අවසන් වෙච්ච ගමන්ම අපිට පුළුවන් මේවා කරන්න. හරිද? ඊළඟට ඔයාට කියන්න තියෙන්නේ ෆස්ට් ෂයි දරුවෙක්ට. හරිද? ෆස්ට් ෂයි දරුවෙක්ට කියන්න තියෙන්නේ ඔය අක්කලගේ රිසර්ච් ෂීට් බලලා ඊළඟ අවුරුද්දේ ඔයාගේ රිසර්ච් ෂීට් තමයි එන්නේ. ඒතකොට ඔයාට ඒ අයියලා අක්කලගේ දේවල් ටිකක් ගන්න. මොනවාද අයියලා අක්කලගෙන් විච් අඩුපාඩු මොනවාද හොඳ දේ. ඒ සියල්ල අයියලා අක්කලගෙන් අහගෙන ඔයාගේ වැරදි තියෙනවා නම් ඒ දේවල් අඩු කරගෙන ෆස්ට් ෂයි එකේම ලොකු රිසර්ච් ෂීට් එකකට යන්න වැඩ කරන්න. හරිද? ෆස්ට් ෂයි එකේම ලොකු රිසර්ච් ෂීට් එකකට යන්න වැඩ කරන්න. දැම්ම තියා දැන් කරපු දේක ප්‍රතිඵලය තමයි අර වගේ ලැබිලා තියෙන්නේ. එතකොට ෆස්ට් ෂයි හෝ සෙකන්ඩ් ෂයි රිසල්ට්ස් ආපු දරුවෙක් නම් එයාට කියන්න තියෙන පළවෙනි කතාව තමයි ඔයාට මේ වෙලාවේදී ඔයාගේ කිසිම නෑදෑයෙක්ට මිතුරෙක්ට හතුරෙක්ට කිසිම කෙනෙක්ට බොරු රිසල්ට්ස් කියන්න එපා. ඒකට හේතුව තමයි පුතේ ඔයා බොරු රිසල්ට් එකක් කිව්වොත් යම් හෝ තැනකදී ඔයාට ওই බොරුව මාට්ටු වෙන දවසක් එනවා. එදාට ඔයා සමාජයේ පිළිකුල් භාවයකට පත් වෙනවා. ඔයා බොරුවක් කියලා තියෙන කියන එක. එහෙනම් මට ළමයි උඩතරම් බොරු රිසර්ච් ෂීට් කියලා තියෙනවා. ඒ කියන්නේ සමහර ළමයි ඩෙන්ටිටි කාඩ් ඩීටේල් අපි සතුව තියෙනවා. අපි අර පන්තියාව විතරයි කියලා රිසර්ච් ෂීට් දාන කට්ටියක් නෙමෙයි අපි. අපිට අපේ ළමෙක් අපි කරපු දෙයකින් ප්‍රතිඵලයක් තියෙනවා කියලා හිතෙනවා නම් ළමෙක් කතා කරන ළමයි රිසර්ච් ෂීට් විතරයි අපි දාන්නේ පන්ති අන්තිම දවසේ නිකන් ආවත්. එතකොට අපිට එහෙම බොරු කියපු රිසර්ච් ෂීට් තිබ්බ ගිය අවුරුද්දේ එහෙම. එතකොට මේ ඒ කියන්නේ අපි නිකන් බලපු ටිකක්. එතකොට ඔයා බොරු රිසර්ච් ෂීට් කිසිම කෙනෙක්ට ගුරුවරයෙක්ටවත් හතුරෙක්ටවත් මිතුරෙක්ටවත් කාටවත් තියන්න එපා. ඒකට හේතුව තමයි පුතේ ඔයා බොරු රිසර්ච් ෂීට් එකක් කිව්වොත් ඒ බොරුව කොයි වෙලේ හෝ අහුවෙනවා. හරිද? එතකොට ඒ අහුවුණාට පස්සේ ඒ වගේ තියෙන ගෞරවය, ඒ වගේ තිබ්බ අර හොඳ ගතිය ඔක්කොම ටික නැති වෙලා යන බොරුව නිසා. මම කියන්නේ ඔයා මේ වෙලාවේ ලොකු රිසර්ච් ෂීට් එකක් නැත්තම් ඔයා පුතේ පළවෙනියට ඔයා ඇත්ත රිසර්ච් ෂීට් එක කියන්න. කියලා පුතේ ඔයාට ඒ වෙලාව වෙන බ්ලේම් ටිකක් තියෙනවා. කාට්ටිය දාන කින්ඩි ටිකක් තියෙනවා.
වාට ඒ කට්ටි දාන දේවල් ටික ඔයා පොතේ වෙනම ලියා ගන්න. පොතක පුළුවන් නම් ඩයරි එක පුළුවන් නම් දිනෙත් එක්කම ලියලා තියාගන්න. ඒකට හේතුව තමයි ඔයා ඒක ඉවර වෙලා ආයේ ඒලල් පටන් අරන් කරගෙන එනකොට ඔයාට යම්කිසි තැනකදී ආයෙ පාරක් අර ආපු ගැම්ම කැඩෙන්න පුළුවන්. ඒ කැඩෙන අවස්ථාවකදී අර ඔයාට ඒලල් රිසර්ච් ආපු වෙලාවේ කියපු කතා ටික බැලුවා නම් ඒ ගැම්ම කැඩිච්ච එක අනිවාර්යෙන් ආයෙ ගැම්මක් බවට පත් වෙන මේක මීට වඩා හොඳට කරන්න ඕන කියන එක. ඒ නිසා මම ඔයාට ආයෙ කියන දේ තමයි මේ වෙලාවේ ඔයා බොරු රිසර්ච් ෂීට් එකක් කියන්න එපා. ඔයාගේ ඇත්ත එක කියලා මිනිස්සුගේ අහන කතා ටිකයි ඔක්කොම ටික අරගෙන ඒක විශේෂයෙන් සටහන් කරගෙන තියාගන්න. වෙනම ලියලා තියාගන්න. ඔයාට ඒක රිප්ලයි එකකට දෙන්න. ඒ කියන්නේ ලබන අවුරුද්දේ හොඳ රිසර්ච් ෂීට් එකක් දාලා මෙහෙමත් මට කිව්වනේ කියලා දාන්න. එන්නේ එහෙම තත්ත්වයට ඔයා මේක හදාගන්න ඕනේ. හරිද? එහෙනම් මම ඔයාට ආයි පාරක් කියනවා. තව පිරිසක් ඉන්නවා මේ සමහර විට විෂය ෆේල් වෙලා විෂය ධාරාව මාරු කරන්න උත්සාහ කරනවා. පුතේ මේකයි වැඩි. මේ විෂය ධාරාව තමයි හොඳම විෂය ධාරාව. ඒ නිසා ඔයාට කියන්න තියෙන්නේ මේ විෂය ධාරාව ඔයා දැන් තෝරගෙන තියෙනවා. ඔයා මේ අන්තිම අවුරුද්දේ වගේ කාලේ හෝ අවුරුදු දෙකක කාලයකදී වැඩ කරලා නැහැ. මිසක් මේ විෂය ධාරාවේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා ඔයාගේ ආකල්පය වෙනස් කරන්න. මේක බැහැලා වැඩ කරනවා කියලා හිතලා කරන්න. දෙවෙනි කතාව තමයි ඔයා වෙන විෂය ධාරාවක් තෝරගත්තොත් ඔයාට මේ මාස 6ක් වගේ පොඩි කාලයකදී ඔයා අලුතෙන් විෂය ධාරාව අලුතෙන්ම ඉගෙන ගන්න ඕනේ. ඔයා මේකම කරොත් ඔයා ඉගෙන ගත්ත ටිකක් තියෙන අමතක වෙච්ච ඒ ටික මතක් කරගෙන විභාගයට ඕන විදිහට ලෑස්ති කරගෙන ලස්සනට කරගන්න තියෙන්නේ. හරිද? ඕක තමයි කියන්න තියෙන සරල කතාව. ආයි කියන්න තියෙන්නේ. හරිද? ඔයා හරියට සෙකන්ඩ් ෂයි එක කරන්න. ෆස්ට් ෂයි දරුවෝ මේකෙන් ඉගෙන ගන්න ඕන දේ තමයි ඔයා ෆස්ට් ෂයි දරුවෙක් රිසර්ච් ෂීට් එන වෙලාවේ අයියලා අක්කලාගේ හැසිරීම, හොඳ රිසර්ච් දාපු කට්ටියගේ හැසිරීම, අඩු රිසර්ච් දාපු කට්ටියගේ හැසිරීම ඒ සියල්ලම හොඳින් ග්‍රහණය කරලා ඔයාගේ ජීවිතේට පාඩමක් ඉගෙන ගන්න. හරිද? ඉගෙනගෙන ලබන අවුරුද්ද රිසර්ච් ෂීට් එනකොට ඔයා හොඳ රිසර්ච් එකක් තියෙන ළමයි බවට පත් වෙනවා කියලා හිතාගෙන වැඩ කටයුතු කරගෙන යන්න.